me විදු ඔන්න අද අපි ට්‍රිප් එක යන දවස. ඉතින් හරිම එක්සයිටින්. මම දැන් තාම රෙඩි වෙන ගමන් ඉන්නේ. දැන් අපේ යාළුවෝ කිව්වා එයාලා එනවයි කියලා. දැනටමත් ඇවිල්ලා ඇති. මං ඉතින් ටක් ගාලා රෙඩි වුණා. ඉතින් මේ තියෙන අපි යන වෙහිකල් එක. දැන් යාළුවෝ කට්ටියම ඇවිල්ලා යාළගේ වාහනේ පාක් කරනවා. දැන් තව ටිකකින් අපේ මල්ලි එයි. එයා තමයි ලැන්ක්ස් වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක දෙන්නේ. guys අපි ඔන්න කාලෙට පස්සේ මවුන්ට් හොතොම යන්න හරනවා අපේ යාළුවෝ සෙට් එකත් එක්ක. මේ ඉන්නේ අපේ කට්ටිය. මගේ අයියා ඉන්නවා, අයියාගේ යාළුවා වෙන දක්ෂිත. එයාගේ කට්ටිය මේ එක්කෙනෙක් ඉන්නවා මේ කැමරාවේ අයිතිකාරය. එයා නැගලා බැහැ ගන්න බැරුව ඉන්නේ. එහෙනම් I think අපි ගමන පටන් ගමු. ඉතින් guys අපි යන ගමන් කට්ටියට කොෆී වගේක් ගන්න නැවතුණා මැක්ඩොනල්ඩ් එකේ. පට්ට ට්‍රැෆික් එකක් තියෙන යන්න. ඉතින් අපිට කොහේ ගියත් මේ කොෆී එක නැතුව බෑ. සාමාන්‍යයෙන් මෙහි ගොඩක් සීතල හින්දා කොෆී එකක් තිබ්බම මාර ඇක්ටිව් එකක් එනවා. ඉතින් ඒ හින්දා අපි ඉක්මනට කොෆී එක ගත්තා ඕඩර් කළා. මම නම් හදාගෙන ආවේ ඒ හින්දා මම ගත්තේ නැහැ. මේ මට ඇත්තටම හම්බුනේ පිටිපස්සේ සීට් එක. මටම වෙන් කරපු. ඉතින් දැන් මේ යන ගමන් මං කිව්වේ නෑ නේද අපි කොහෙද මේ යන්නේ කියලා. අපි යන්නේ මවුන්ට් හෝතම් හිම බලන්න, ස්නෝවින් බලන්න යන්නේ. ඉතින් කාලෙකට පස්සේ තමයි කට්ටියම සෙට් උනේ. ඉතින් 5 hours drive එකක් තියෙනවා. බලමු. ඉතින් අපි පාර දෙපැත්තේ සෙරිනරඹ කයියක් දාගෙන කොහොම හරි ඉතින් චැට් එකක් දාගෙන ඉතින් ආවා. යනවා පැය ගාන. මේ හැබැයි මේ පරිසරය හරිම ලස්සනයි. මේ ගස් කොළන් ඔක්කොම. මාත් ඉතින් ඔය පොඩ්ඩක් වීඩියෝ කර දාන්න නැති. ඉතින් මම ඇත්තටම නිින්දෙන් නැගිට්ට වෙලාවක ගත්තේ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් නැවැත්තුවා මොන හරි කන්න සහ ෆොටෝ පොඩ්ඩක් මොන හරි ගහගන්න කියලා. මේ චුට්ටක් රිෆ්‍රෙෂ් වෙන්න කියලා මෙතන නැවැත්තලා ආයෙම ඉතින් ගමන පටන් ගත්තා. දැන් ඉතින් අපේ මල්ලි තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මේගොල්ලෝ මාරුවට හරි පරිස්සමට කොහොම හරි අපි අපේ ජර්නි එකට ළඟා වුණා. මෙතන මේ බස් එකෙන් අපිට යන්න පුළුවන් ඒ අදාළ ප්ලේස් එකට මවුන්ට් හෝතම් වල. ඉතින් අපි එතනට ආවට පස්සේ ඇත්තට මාරම සීතලක් තමයි තිබුණේ. මේ මම දන්නේ කොහොමද කියලා. මේ පාර සීතල වැඩි මේ පැත්තට. මේ ගිය පාරටත් වඩා සෑහෙන අමාරුවෙන් හිටියේ. මං හිතන්නේ මයිනස් වගේ ගිහින් තිබුණේ. ඔයගොල්ලෝ කියන්න තියෙන්නේ මේ ගැන. මට නම් මේ ඔක යනවා තියා හිතන්නවත් බැහැ. මොකද මේ මම මේ නිකන් ෂූ එක දාලා ලිස්සන හින්දා මේ බොහොම අමාරුවෙන් හිටිය බැලන්ස් කරගෙන. ඉතින් මේගොල්ලෝ ඉතින් ඒවට පුරුදු වෙලා ඉන්නේ. මට තිබුණ එකම ප්‍රශ්නේ තමයි මේ අත ඔක්කොම ලොක් වෙනවා. ෆ්‍රීස් වෙලා තිබුණේ එළියේ ඉඳලා. මේ ෆෝන් එකවත් හරියට අල්ලන්න බෑ. මේ හරිම අමාරුවෙන් හිටියේ නිසා අපි ඊට පස්සේ ඇතුලේ තියෙන කැෆේ බාර් එකකට ආවා. මම ඉතින් දැන් මගේ හොට් චොක්ලට් එක එනකම් බලා සිටින ආකාරය තමයි මේ දිස් වෙන්නේ. අපි ඊට පස්සේ කැෆේ එකේ තිබුණ බැල්කනියට ආවා. මෙතන 아무තුම වයිබ් එකක් තියෙන්නේ. හැබැයි ඉතින් සීතල වැඩි එළියට වැඩිය තිබුණටත් වැඩිය. ඊට පස්සේ ඉතින් අපි ආයෙම පිටත් වුණා ගෙදර යන්න කියලා. ඉතින් ආම සින්දු දාගෙන සින්දු කීකේ අපි කොහම හරි ඉතින් ගෙදර ආවා. ඉතින් එහෙනම් එච්චරයි. ආයෙ වීඩියෝ එකක්
thanks for watching. Bye.